ජනතාව පුරුදු වෙන්න ඕන ඒ වගේ මාධ්‍ය ජනතාවට අසත්‍ය ප්‍රකාශ කරන බොරු නිර්මාණය කරලා ප්‍රකාශ කරන රටක සංවර්ධනයකට දායක වෙන මාධ්‍ය අත්තරේ. ඒක තමයි උත්තරේ. දැන් මෙතනක් තියෙනවා අත්තරින්න ඕනේ මම හිතන්නේ. ඔව් තියෙනවා එකක් තියෙනවා. එකක් නම් තියෙනවාමයි. හරිද? ඒක අත්තරින්න ඕන. වහන්න මේ අනිත් channel බලන්න. අරව වහලා දාන්න. ඒකත් ඒගොල්ලන්ට අපි කරන ජනතාව වශයෙන් කරන බලපෑමක්. හැබැයි ජනතාවක් ඉන්නවා කුණු රසමනේ වෙනවා. එතකොට මේව බලනවා. මේක බලනවා. කුණු රසමනේ වෙනවා. එතකොට මේක බලනවා. හරි. අපිට පෞද්ගලිකව එක එකකට අපි ඒවට අත තියන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ මගේ දරුවෙක් ඉන්නවා කිව්වනේ කැනඩාවේ. ඔස්ට්‍රේලියා කොහෙද රටවල් කීපයක ඉන්නවා. මම බැලුවා මම දන්නෙත් නැතුව මෙච්චර ළමයි මට ඉන්නවද කියලා. ඉතින් ඒවා කියනවා මාධ්‍යවල අහන්නේ මමයි දුවයි අපි ගෙදර එක පුටුවේ වාඩි වෙලා දුවටත් තිනා. හරි මට ඉන්නෙත් එක දුවයි. දැන් මුන් කියනවා මගේ දුවලා ඉන්නවලු අර එමේ. මම බැලුවා මාත් එච්චර හොඳමත් නෑනේ. මොකක් හරි එහෙමවත් මොකක් හරිද කියලා. හරි. ඉතින් මම මේ කියන්නේ ජනමාධ්‍ය කෙලින පච. හිතන්න එපා ජනමාධ්‍ය කියන ඔක්කොම ඇත්ත කියලා.